පළමුව ශ්‍රේණියේ විද්‍යාව රසායන විද්‍යාවට අදාළ වෙන විශේෂ කොටසක් ගැන ඒ තමයි විද්‍යුත් රසායනය. එතකොට මේ විද්‍යුත් රසායනය ගැන අපි කතා කරද්දී අපි දැනගෙන ඉන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් මේ විද්‍යුත් රසායනය අපිට වැදගත් වෙන එකක් තමයි විද්‍යුත් රසායනික කෝෂ ගැන කතා කරන්නේ. එකක් තමයි සාමාන්‍යයෙන් මේ අපිට හම්බෙන වියලි කෝෂ වාහනවල බැටරි මෙන්න මේ වගේ දේවල් වල විදුලිය හදන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් ගැන අද අපි කතා කරනවා. ඒකේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න පොඩි ආරම්භයක් අරගන්නවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ විද්‍යුත් රසායනික කෝෂයක විදුලිය නිපදවන්නේ ඒකේ ගබඩා වෙලා තියෙන මේ රසායනික ද්‍රව්‍ය වල තියෙන රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා. ඉතින් අපි ඔය ගැන කතා කරද්දී පොඩි ආරම්භයක් විදිහට පොඩි ක්‍රියාකාරකමක් බලමු. මේක කොහොමද වෙන්නේ කියලා. අපි ගන්නවා ළමයි බීකරයක් අරගෙන මේ බීකරේ දානවා තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය දාලා මේකට අපි දානවා සිං තහඩු කැලල. සිං තහඩු කැලල දානවා. මේ සිං තහඩු කැලල දැම්මම අපි දකින දේ තමයි ඔයාලා 10 වසරේදී ඉගෙන ගත්තා 11 වසරේදී වන්න හම් වෙනවා. මේ සිං තහඩු කැලල දිය වෙනවා. මේ සිං තහඩු කැලල අතරින් වායු ගුණ පිට වෙනවා. ඇත්තටම මෙතන මේ පිටවන වායුවේ අන්තර්ගත වෙන්නේ හයිඩ්‍රජන් තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට ඔය කියන ප්‍රතික්‍රියාවල ඔයාලා දන්නවා විතර අපි ඊට කතාව. ළමයි අපි බලමු කොහොමද මේ සිං තහඩුව දැන් දිය වෙන්නේ කියලා. මොකද මෙතනදී මේ ක්‍රියාවල දෙකක් වෙනවා. එකක් තමයි මෙතනදී සිං තහඩුව දිය වෙනවා සහ වායු ගුණ පිට වෙනවා. හයිඩ්‍රජන් වායු ගුණ පිට වෙනවා. එතකොට මෙතන මේ වෙන්නේ ක්‍රියාවලිය දෙකක්. එකක් තමයි සිං තහඩුව දියවීම, අනිත් එක තමයි හයිඩ්‍රජන් වායු ගුණ පිට වෙනවා. එතකොට අපි බලමු මේ එක එක ක්‍රියාවලිය වෙන වෙනම අරගෙන මේ සිං තහඩුව දිය වෙන්නේ කොහොමද? සහ හයිඩ්‍රජන් වායු ගුණ පිට වෙන්නේ කොහොමද කියන එක අපි වෙන වෙනම බලමු. කොහොමද වෙන්නේ කියලා. හරි. මේකේ එකම බලමු සිං තහඩුව කොහොමද දිය වෙන්නේ කියලා. සිං කියන්නේ ලෝහයක්. ඒකේ තියෙන්නේ සිංක් පරමාණු. ඒකේ සිංක් කියන පරමාණු තියෙන්නේ සාමාන්‍ය පරමාණු. ඒකට දඩරින බැලන්ස් වෙලා උදාසීන විදිහට මොකද පරමාණුවක් කියන්නේ විද්‍යුත් වශයෙන් උදාසීනයි. එයාගේ ධන ගාන ඍණ ගාන සමානයි ඔය විදිහට තියෙනවා. එතකොට මේ සිංක් තහඩුව දිය වෙද්දී අපිට මේනවා මේක දිය වෙනවා, විකාදනය වෙනවා. කියන්නේ මේක දිය වෙවි යනවා. එතකොට මේකත් වෙන්නේ මේකේ තියෙන සිංක් මේ ලෝහයේ තියෙන සිංක් සිංක් 2+ අයන බවට පත් වෙලා ද්‍රාවණයට ගමන් කරනවා. මේ සිංක් තහඩුවේ තියෙන සිංක් අයන සිංක් 2+ බවට පත් වෙලා ද්‍රාවණයට ගමන් කරනවා. එතන තමයි ඉක්වලෙන්ට් සිංක් ධනය. එයා සිංක් 2+ අයන බවට පත් වෙලා මේ ද්‍රාවණයට ගමන් කරනවා. හැබැයි එතකොට මතක තියාගන්න මෙතනදී මේ සිංක් 2+ වෙද්දී ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරනවා. ඒ ඉවත් කරන ඉලෙක්ට්‍රෝන දෙක තැන්පත් කරලා යනවා මේ සිංක් තහඩුවේ. අන්න ඒක නිසා සිංක් තහඩුව දිය වෙන්න එයා ඉලෙක්ට්‍රෝන ටික රඳවලා යනවා මේ සිංක් තහඩුවේ. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් ප්‍රතිඵල වෙනවා. හරිද? ඒ නිසා මේ සිංක් තහඩුව දියවීමේදී සිදුවන ක්‍රියාවලිය තමයි සිංක් මෙන්න මේ තහඩුවේ සිංක් ලෝහය සිංක් 2+ අයන බවට පත් වෙලා ද්‍රාවණයට ගමන් කරනවා. එතකොට මේකේ සිංක් ඉවර වෙනවා. මේ සිංක් ඉවර වෙන්න මේ තහඩුව ක්ෂය වීමක් අපි දකිනවා. ඒ වගේම මේ තහඩුවේ ඉලෙක්ට්‍රෝන තියලා තමයි එයා මේ වැඩේ කරන්නේ. ඉලෙක්ට්‍රෝන ටික තියලා යනවා ද්‍රාවණයට ගමන් කරනවා. ඊට පස්සේ තව දෙයක් තමයි මේ ප්‍රතික්‍රියාවල ඔයාලා දකින්න පොඩි විශේෂත්වයක්. මේක මේ අපි සාමාන්‍ය ලියන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මේකට කියන අර්ධ ප්‍රතික්‍රියා කියලා. මොකද මේ ඉලෙක්ට්‍රෝන සහිතව ලියන මේ ප්‍රතික්‍රියාවලට කියන්නේ අර්ධ ප්‍රතික්‍රියා කියලා. හොඳයි. මේක පළවෙනි ප්‍රතික්‍රියාව විදිහට අපි ගමු. ඊට පස්සේ තමයි මෙතන මේ හයිඩ්‍රජන් වායු ගුණ පිටෙන්නේ කොහොමද කියලා ඒක ගැන බලද්දී අපි මේකට යොදාගෙන තියෙන තනුක සල්ෆියුරික් අම්ලය තනුක H2SO4 තනුක සල්ෆියුරික් අම්ලය කියලා කියන්නේ ප්‍රබල අම්ලය. එයා ජලයට දාපුවම පූර්ණ ලෙස විഘටනය වෙනවා. උඩ H2SO4 ජලයට යොදවුවම මේ සම්පූර්ණයෙන්ම කැඩෙනවා H+ අයන සහ සල්ෆේට් අයන බව. H+ අයනයි සල්ෆේට් අයන. එතකොට මේකේ H+ අයන සාමාන්‍ය දෙකක් හැදෙනවා. සල්ෆේට් අයන එකේ තමයි හැදෙන්නේ. සාමාන්‍යයෙන්. එතකොට මෙන්න මේ ද්‍රාවණය අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා H+ අයනයි සල්ෆේට් අයන.
තව සාමයේ මේ ජලයේ විකලණය හැදිච්ච අයනක් තියෙනවා මේකට පස්සේ කතා කරමු. එතකොට මෙන්න මේ ද්‍රාවණයේ තියෙන H+ අයන මේ තහඩුවට ගිහිල්ලා මේ තහඩුවෙන් අරගන්නවා ඉලෙක්ට්‍රෝන ලබාගෙන යා H2 බවට පත් වෙනවා. අන්න ඕක තමයි මෙතනදී වායු කුණු පිටවෙන හේතුව. ඒකට මේ ද්‍රාවණයේ තියෙනවා අම්ලෙන් ලැබුණු H+ අයන යා මේ තහඩුව ගාවට ගිහිල්ලා යා ලබා ගන්නවා ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 බවට පත් වෙනවා. අන්න ඒ ක්‍රියාවලිය නිසා තමයි මෙතන මේ වායු කුණු පිටවීමක් සිදු වෙන්නේ. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙතනදී වායු කුණු පිටේන එකට අදාළ අර්ධප්‍රතික්‍රියාව මේ තියෙන H+ අයන තහඩුවට ගියනකොට තහඩු දෙක ඇතුලේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේක දෙකම එකපාරට සිං තහඩු දෙවීමයි වායු කුණු පිටවීමයි දෙකම එකපාර වෙන්නේ. නමුත් අර මම වෙන විස්තර කරේ අපිට අධ්‍යයනයේ පහසු දක්වා H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 වායුව වලට පත් වෙනවා. මෙතන ඉතුරු පිළිද කරන්න සාමාන්‍යයෙන් මෙතන දෙක ගන්න දානවා. එතකොට මේක පළවෙනි ප්‍රතික්‍රියාව, මේක තමයි දෙවෙනි ප්‍රතික්‍රියාව. එතකොට මෙන්න මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක සිදුවීම නිසා තමයි මෙතනදී ඇත්තටම සින්තහඩු දියවීම සහ හයිඩ්‍රජන් වායු බබළු පිටවීම සිදු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් තමයි අපිට මේකේ තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන ගමනේදී අපි මේ අර්ධ ප්‍රතික්‍රියා ටික එකතු කරන්න ඕනේ. මේ 1 සහ 2 අපිට එකතු කරලා බලන්න පුළුවන්. කොහොමද මේක වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේකේ අපිට 1 සහ 2 එකතු කරමු. පළවෙනි ප්‍රතික්‍රියාවයි දෙවෙනි ප්‍රතික්‍රියාවයි එකතු කරමු. එතකොට ගත්තොත් එහෙම මේකේ මේ පිටතලේ මේ පැත්තට එකතු කරලා මේ පැත්තෙන් දානවා. මේ පැත්තට එකතු කරලා මේ පැත්තෙන් දානවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව මේ පැත්තේ ඔක්කොම ටිකක් මේ පැත්තට ලියනවා. දෙවෙනි ප්‍රතික්‍රියාව ඔක්කොම ටික මේ පැත්තට ලියනවා. ඉතින් එහා පැත්තේ තියෙන කොටස් පළවෙනි ප්‍රතික්‍රියාවත් එහෙමම ලියනවා, දෙවෙනි ප්‍රතික්‍රියාවත් එහෙමම ලියනවා. අපි බලමු කොහොමද ඒක ලියන්නේ කියලා. එතකොට පළවෙනි ප්‍රතික්‍රියාව වශයෙන් සෝලිඩ් ඊට පස්සේ තියෙනවා මේ දෙවෙනි ප්‍රතික්‍රියාවේ දෙකයි H+ සහ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඊට පස්සේ ඊතලේ මෙහා පැත්තේ තියෙනවා පළවෙනි ප්‍රතික්‍රියාව C O+ අයන. ඊට පස්සේ තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා සහ මේකේ තියෙනවා H2 gas. එතකොට මම 1 සහ 2 ප්‍රතික්‍රියා දෙක එකතු කරලා මම මේක ලිව්වා බෝඩ් එකේ. එතකොට බලන්න මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකයි මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා යනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මේකේ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට ලියාගන්න පුළුවන්. සිං සෝලිඩ් ධන දෙකයි H+ සිං 2+ ධන H2 gas. හරි. එතකොට අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. හැබැයි මේකට අපි සල්ෆේට් දාන්නේ මේකේ සල්ෆේට් අයනක් තියෙනවා. මේක අන්තර්ගත වෙනවා මොකද අපි සල්ෆියුරික් ආම්ලය දාපු හින්දා මේ සල්ෆේට් කියන එක මේ වැඩේට දායක වුන්නේ නැහැ. මේ ප්‍රතික්‍රියාව පැත්තේ තියෙනවා, පළ පැත්තේ තියෙනවා. මොකද එයා මේ වැඩේට දායකත්වයක් දැක්ුවේ නැහැ. එයා යාගේ පාඩුව හිටියා. එයා මේකේ ප්‍රතික්‍රියාවක් ලෙස ඉදුවට මෙතනදී එයා විපර්යාසයකට භාජනය වෙන්නේ නැහැ. අන්න ඒක නිසා නමුත් අපි ඒකේ තුලිත රසායනික සමීකරණය ලියද්දී අපි එයාව මේක දෙපැත්තම එකතු කරන්න ඕනේ. මොකද එයා මේක අන්තර්ගත හිටපු නිසා. අපි එයාව දාලා ලියමු ප්‍රතික්‍රියාව. හරි. මේක C සහ දෙකයි H+ කියනවා. මම දෙපැත්තම සල්ෆේට් එකතු කරනවා ප්‍රතික්‍රියා සහ පළ පැත්තට සල්ෆේට්. අපි සාමාන්‍ය භෞතික තත්ත්ව දාද්දී මේ ඝනයක් නම් S දානවා. ඒ වගේම ජලයේ දිවන අයන විදියට තියෙනවා අපි AQ භාවිතා කරනවා. වායුවක් නම් ගෑස් කියන්නේ G දානවා. ඊට පස්සේ අපි බලමු මේ අනිත් පැත්තට සිං 2+ මේ පැත්තට සල්ෆේට් අපි දානවා. ඊට පස්සේ H2 gas. හරි. එතකොට දැන් අපිට පුළුවන් මෙන්න මේ H+ උයි සල්ෆේට් එකතු කරලා ඒ දෙන්න එකක් විදිහට ලියන්න H2SO4 විදිහට සහ මෙතන සිං අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ මෙන්න විදිහට එකතු කරලා සිං සල්ෆේට් සහ හයිඩ්‍රජන් වායු. හරි. මෙන්න මේක තමයි අවසානයේ වෙන්නේ සිං කැල්ල සල්ෆියුරික් අම්ලයට දාපුවම සිං කැල්ලට හඩු දිය වෙනවා.
සහ හයිඩ්‍රජන් වායු බුබුලු පිට වෙනවා. මේක තමයි එතන දෙන තුලිත රසායනික සමීකරණය. බලන්න බලන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි මෙතන දෙන තුලිත රසායනික සමීකරණය. ඉතින් එතනදී සිංක් තහඩු දිවෙන්නේ කොහොමද? හයිඩ්‍රජන් වායු බුබුලු පිට වෙන්නේ කොහොමද කියන අපි කතා කරා. අපි ඊළඟට කතා කරමු මේ කොහොමද විද්‍යුත් රසායනික කෝෂයක් හදන්නේ කොහොමද? ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරමු.